යානුව ඒ තාරක තීරකතුමා නිවේදනය ලබා දුන්නේ. ඒ නිවේදනයට අදාළව ඔබ තාරක කළ යුතුයි සාර්ථකව ඔබේ තාරක මාලාව ඉදිරියට රැගෙන යාමට දැන් කාලය ගණනය කිරීම ආරම්භ කර තිබෙනවා. තිබෙනවා ෆයිදාන් රයිට් ආම් over the wicket ආතෙන් මුල් පන්දුවටම ස්ලොක් ස්වීප් පහරකට උත්සාහ කළේ සාර්ථක මාඩේ නෑ. ඕමර් වේගවත් ස්ලොක් ස්වීප් පහරකට උත්සාහ කළේ කෙසේ වෙතත් ඉඩකඩ ලැබුණේ නෑ. යානුව ප්‍රධාන ඩිජිටල් තිරයක් ඔබට පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා මේ ප්‍රධාන තාරක මාලාව තුළ මන්ද සියල් සපිරි සියලුම අංගවලින් සුපෝෂිත තරග මාලාවක් පාසල් ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරග මාලාවන් අතුරින් මේ ප්‍රධාන පාසලේ පවත්වන මේ ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරග මාලාව වර වේගවත් ඔන් රයි පහරක් එල්ල කරනවා පන්දුව ලොංග ඔන් කලාපයට මිඩොන් කලාපයේ පසු කරමින් පන්දුව ඇදී ගියේ යඬුව එක ලකුණු ලබා ගැනීමට සමත්කම් දක්වනවා අප බලමු විශේෂයෙන්ම මේ ප්‍රිදා පිටිය විහිදෙන පරිදි පිටිකරුවන්ට පහරවල් නිර්මාණය කර ගන්නට මේ ක්‍රීඩා පිටිය තුළ ඉඩ කර ලැබී විදයාන පයිසානී සඳහා ඉඩ කර ලබා දී විද ගයිතුම කරනවා ඊළඟ පන්දුව එවර ලොෆ්ටඩ් ඔන් රයි පහර ඉහළින්ම ස්ථානගත කරනවා ලොංග ඔන් දෙසින් පන්දුව මැනවින් ස්ථානගත කරනවා අර්ෂාද් මන්ද මේ පන්දුවට පහර දෙන කණ්ඩායම සහ පන්දු රකින්න කණ්ඩායම ක්‍රීඩා පිටියට පැමිණීමටත් පෙර ආතුව මෙහි සිටින ප්‍රධාන ලකුණු සටහන්කරු මෙන්ම උන්ගේ ආධාරකරුවන් මාව දැනුවත් කළේ මේ තරගය අති උණුසුම් තරගයක් බවට පත් වේවි කියා. එහි උණුසුම මෙලෙස ක්‍රීඩා පිටිය තුළ පැහැදිලිවම දක්නට ලැබෙන මොහොතේ අර්ෂද් ඇන්ත ලොෆ්ටඩ් ඔන් රයි පහර කෙල්ල කළේ ෂෝට් පේජ් පන්දුවක් අති විශිෂ්ට ලකුණු හතරක් ලබා ගැනීමට සමත්කම් දක්වනවා ඩීප් මිඩ් විකට් කලාපයෙන් යනුව වේගවත් පුල් පහරකට උත්සාහ කළේ මේ දකුණත් පිරිකරුවා ඔබේ ප්‍රවේගකාරී පිටිකරණය ප්‍රවේගයක් ලෙස මැනවින් භාවිතා කරමින් පිටිකරණයේ ක්‍රම භාවිතය මැනවින් ඉහළ මට්ටමකට රැගෙන ඒවට උස් සමත්කම් දක්වන ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙනවා යනුව ලකුණු 11යි ලකුණු සංඛ්‍යාව දිවෙනවා මේ පන්දුවාරිය පස්වන පාදුව යව කරන්නට වේගවත් පහරකට උත්සාහ කළේ සාර්ථක වාඩි නෑ ට්‍රයි කරනවා විශේෂයෙන්ම පායින්න කලාපයෙන් වේගයෙන් පහර වලිල්ල කරන්නට මන්ද පායින්න කියු සැනින් ලෙග් සයිඩ් කලාපයේ දෙස විමසිලිමත්ව අප අවධානය යොමු කරන විට පිටිකරුවන් විශේෂයෙන්ම පොතේ පහර වලිල්ල කරන ආකාරය දක්නට ලැබෙනවා යබර ක්‍රීඩානුවරේ හිතවතුනි මන්ද එදාකුණත් පිටිකරුවා විටක උත්සාහය පුල් පහරකට විටක ලොෆ්ටඩ් ඔන් රයි පහරකට විටක හුක් පහරකට විටක ඔන් රයි පහරකට උත්සාහ දරානේ රයිට් කරනවා අවුමර් වේගවත් පහරකට උත්සාහ කළේ එදාකුණත් පිටිකරුවා අවුමර් කෙසේ වෙතත් ඉඩකඩ ලැබුණේ නෑ යනුව තැම්පුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා ලකුණු පුවරුව වැඩි කර ගන්නවා ප්‍රථම පන්දුවාරියේ නිමාව දකින විට 2018 ඕලෙවල් බැච් කණ්ඩායම සහ 2019 ඕලෙවල් බැච් කණ්ඩායම අතර තාරකීය ක්‍රියාත්මක වන්නේ මන්ද දෙවන තාරකීය තුල අපගේ සහෘද හිතවතා පාකි රාජ් මහතා දැනුවත් කළා මේ තාරක මාලාවේ ආරම්භයට පෙර ආතුව අවිමහනවත් පෙළපාලිය සමග මේ තාරක මාලාවට නව ජවයක් එකතු කළ ආකාරය විශිෂ්ට තාරක මාලාවක මාවත විවර කෙරු අති සාර්ථක අවිමහනවත් පෙළපාලියක් විශේෂයෙන්ම ඇලුම්නා යුනයිටඩ් වොක් එකක් පැහැදිලිවම දක්නට ලැබුණා මේ ප්‍රධාන තාරක මාලාව වෙනුවෙන් ඉවර ලෝෆුල් ටොස් පන්දුවට පහරක් එල්ල කරනවා උඩ පන්දුව සුරැකි බරක ගන්නවා බවුන්ඩරි ලයින් හි ආසන්නයට පැමිණ රිවර්ස් කප් මෙතඩ් ක්‍රමයට උඩ පන්දුව රැ ගන්නවා ධනුෂ් උඩ පන්දුව රැ ගත්තේ ධෛර්යවන්ත පන්දුව රකින්නෙක් මත ධනුෂ් කියෝ තැනින් ඉන්දියානු ටෙලි ප්‍රධාන සිනමා කර්මහන්තිය තුළ ධනුෂ්වගේ මතකය ආවර්ජනය කළේ කෙසේ වෙතත් මේ පන්දු රකින්නගේ නාමය ධනුෂ් වගේ අපව දැනුවත් කරනවා ප්‍රධාන සංවිධායකවරුන් අඩුව ලකුණු 12යි 1 විකට්ටුවයි පන්දුවට පහර දෙන 2018 ඕලෙවල් බැච් කණ්ඩායම ලකුණු 12යි 1 විකටුවයි පන්දුවට පහර දෙන කණ්ඩායම යලි සුදානම් පන්දුවක් ඉව කරන්නට ආකාර්ෂණීය පහරක් දීපෙක්ෂ කව දෙසින් පහර ස්ථානගත කරනවා අති විශිෂ්ට පහරක් න්යාබර ක්‍රීඩාංගණයේ හිතවතුනි ඔබ බලමු නැවතත් පුනරූපණය ලයිව් වන් ගෝල් ඔස්සේ පුනරූපණය නැවතත් පෙන්눔 කළහොත් එක් දිනම් පන්දු පහරක් දයන්න විශ්ලේෂණයක් සහිතව විවරණය කළ හැකි ආකර්ෂණීය පහරක් ස්විප් කව දෙසින් වාරයට පන්දු පහර ස්ථානගත කළේ එදාකුණත් පිරිකරුවා යලි සුදානම් පන්දුවක් ඉව කරන්නට සිය සීමාවේ සිට එවර හොඳ පන්දුවක් වයිට් චෝක පන්දුවකට උත්සාහ කළේ සාර්ථකයි පන්දු යවීම ඒ වගේම පන්දු රකින්න කණ්ඩායමට බාධාවක් නොවන අයුරින් හතරේ සීමා වාසාණ්ඩයේ රැඳී සිටින සියලුම ක්‍රීඩකයන් තරමක් ඈත් වී ප්‍රේක්ෂකයන් මෙන්ම ඈත් වී තරග නරඹන්න යයිතුම කරනවා ඊළඟ පන්දුව down the track lofted off right shot beautiful but excellent effort එකක් දක්නට ලැබුණා පන්දු රකින්නාගෙන් ඉඩකඩ නැහැ පන්දු රකින්න කණ්ඩායමේ ආධාරකරුවන් තරමක් පිටුපසට වෙන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වෙලාවට ගන්න තීරණය ඕගොල්ලෝ පිළිගන්න ඕන පොඩ්ඩක් නවත්තන්න විනිසුරුතුමනි අපේ OB එකේ කට්ටිය ඒගොල්ලෝ පිටිපස්සට ගන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක බාර ගන්න ඕන ඔයාලා එළියේ ඉන්න කට්ටිය ඒ නිසායි කියන්නේ හරි දැන් පටන් ගන්න එයාලි සුදානම් පන්දුවක් ඉව කරන්නට නබීත් පන්දු යවි මේ කාර්යය නියැලෙන්නේ වෙනවා right arm over the wicket ආතෙන් එවර දාශනිය lofted on right පහර උමර්ගේ පිටෙන් රමණිය lofted on right පහරක් දක්නට ලැබෙනවා කිසිම
පහරවල් එල්ල කිරීමට සමත්කම් දක්වන ආකාරය දක්නට ලැබෙනවා. තරමක් outside off stump එක දෙසට පන්දුව එබ කළේ පිතිකාරුවා lofted on right පහර මැනවින් එල්ල කළේ එවර පන්දුවේ වේගය අඩාල කරමින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක පන්දුවක් change of pace පන්දුවක් පන්දුවාර දෙකක් නිමයි ලකුණු 25යි එක් විකටුවයි එක් පන්දුවාරයකට ලකුණු 12.5ක දල වේගයක් රඳවාගෙන විශේෂයෙන්ම ලකුණු ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ සාර්ථකව ලකුණු ලබා ගනිමින් සිටින්නේ. ඒ වගේම මෙහි සිටින ප්‍රධාන කැමරා ශිල්පී අපගේ සහෘද හිතවත අකිල් මහතා අප සමග එකතු වී තිබෙනවා. අද දිනය පුරාවටත් හෙට දිනය පුරාවටත් මේ තරගමාලාවේ අවසන් දිනය පුරාවටත් පුරා දින 8ක් මේ තරගමාලාවේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරાવી. අපේ මේ ස්ක්‍රීන් එක පැත්තේ ඉන්න ටීම් එකේ කට්ටිය ඔයගොල්ලෝ ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඉන්නේ. පොඩක් එළියට යන්න. ස්ක්‍රීන් එක ළඟ ඉන්න කට්ටිය විකට් එක ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්න. ග්‍රවුන්ඩ් එකෙන් එළියේ ඉන්න. ලකුණු 25යි විකට් එකයි පන්දුවාර දෙකක නිමාව දකින විට තනුෂ් පන්දුවාරිය ක්‍රියාත්මක කරන්නට උමර් සෆ්වාන් දකුණක් පිටිකරුවා. වර හොඳ පන්දුවක් කිබකලේ ට්‍රයිව් ලෙන්ති පන්දුවක් කිබකලේ කවර් ඩ්‍රයිව් පහරකට උත්සාහ කළේ කෙසේ වෙතත් තරමක් සිලි පොයින්ට් කලාපයේ දෙසට වානට පන්දුව ඇදී යනවා සමගම ලකුණු 26 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් උදැස්සන වරුවේදී අභිමානවත් Fabulous Parrot program ඔබට පැහැදිලිව පෙනෙන්නට තිබුණා විශේෂයෙන්ම බේරුවල චයිනා ෆෝඩ් ප්‍රධාන වීදි සංචාරය කරන ආකාරය මේ ආදී ශිෂ්‍යයින් සියලු දෙනා දැන් අපරකනාඩෝඩ හිතපොතේ වරදාශ්‍යණිය අපුල් පහරක් අති තවන්ත අපුල් පහරක් කුමර් එයානුව දේහධාරීතා කරන ඉදිමත් නියත් කරමින් සිටින්නේ යනුව ලකුණු 32යි එක් විකටුවයි මම විශේෂයෙන්ම සඳහන් කර සිටියේ අභිමහනවත් පිළපාලී අනතුරුව මේ තරග මාලාව තුල සම්බන්ධ ආරාධිත අමුත්තන් විශේෂයෙන්ම සීපත් කළ යුතුයි. එවරත් පහරක් එල්ල කරනවා change of pace යොමු කළ පන්දුවට සාර්ථක වාණ්ඩේ නෑ උඩ පන්දුව අතහැර දමන ආකාරය දක්නට ලැබෙනවා. වේගයෙන් පන්දු පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ වේගයෙන් අඩු පන්දුවකට කෙසේ වෙතත් ඔහෙල කළ දිශානතියට නොවේ පන්දු ඇදී ගියේ. කෙසේ වෙතත් උමරට නැවතත් ක්‍රීඩා පිටිය තුළ රැඳී සිටීමට හැකියාවක් උදා වුණා. ලකුණු 33යි එක් විකටුවයි මේ පන්දුවාරියේ සිවුන පන්දුව right arm over the wicket අතරින් එවර සාර්ථක පන්දුවක් බැටිං ක්‍රීස් එකේ සිට ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ. ඒ විටක ජාත්‍යන්තරය තුළ නම් කරනවා down the track ලෙස කෙසේ වෙතත් පිතිකරුවා ඔහුගේ උත්සාහයක් බවට පත් කර ගන්නට උත්සාහයක නියැලමින් සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. උත්සාහවන්ත දකුණක් පිතිකරුවෙක් බවට පත් වේවිද. යනුව ලකුණු 33යි එක් විකටුවයි සුදානම් බිපන්දුවාරියේ පස්වන පන්දුව එබ කරන්නට එවර lofted off right පහර එල්ල කරනවා long off දෙසින්. ඉතාමත්ම මැනවින් ආයාසයකින් තොරව පන්දු පහර එල්ල කරන තිබෙනවා. උපහාරවල එල්ල කිරීම සමග ලකුණු 39යි එක් විකටුවයි විපන්දුවාරිය අවසන් පන්දුව ක්‍රිෂාන්ත නායන විනිශ්චයකාරතුමන් පසු කරමින් right arm over the wicket අතරින් වේගය අඩාල කරමින් යොමු කරන ලද පන්දුවට පහරක් එල්ල කරනවා. ටී backward point දෙසින් පන්දුව ඇදී යන එක ලකුණු දෙක දක්වා පරිවර්තනය කර ගන්නවා සාර්ථකව දකුණත් පිරිකරුවා උමර් සෆාන් එල්ල කර පන්දු පහර සමග යනුව පන්දුවාර තුනක් නිමයි ලකුණු 41යි එක් විකටුවයි මේ වන විට සම්බන්ධතාවයේ ලකුණු 29ක සම්බන්ධතාවයක් උමර් සෆාන් අතර තිබෙන සම්බන්ධතාවය පන්දුවාර තුනක් නීති අනුකූල පන්දු 18ක් අවසන් ලකුණු 41යි එක් විකටුවයි 2018 ආදී ශිෂ්‍ය කණ්ඩායම අප බලමු හැකියාවක් උදා වේවිද මේ තරගය තුළ 2018 ආදී ශිෂ්‍ය කණ්ඩායමට නව වෙනසක් සමග ලකුණු පුවරුව ඉදිරියට රැගෙන යන්නට විනාඩි 8ක් සම්පූර්ණයෙන්ම නිමාව දක්ව තිබෙනවා. පන්දුවාර 3ක නිමාව දකින විට අවසන් පන්දුවාරිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පන්දු යොමු කරන ක්‍රීඩකයා අප බලමු උමර්ට හැකියාවක් උදා වේවිද මේ පන්දු යොමු කරන අම්ජද් හමුවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් සිය කණ්ඩායමට අවශ්‍ය ලකුණු පුවරුව ඉදිරියට රැගෙන යාමේ කාර්යභාරය මැනවින් ඉටු කරන්නට මෙයාබර ක්‍රීඩාලුවනේ හිතවතුනි. එයාලි සුදානම් අම්ජද් අවසන් පන්දුවාරිය ක්‍රියාත්මක කරන්නට ලකුණක් පිටිකරුවා උමර් පන්දුව පිළිගන්නට සුදානම් වන්නේ උමර් වේසෙස්ට පෝල් පහරක් පන්දු පහර එල්ල කිරීමත් සමග පන්දු යවන්නට වෙන අනවිභවනීය දකුණක් පිටිකරුවා ඔහු වගේ ක්‍රීඩා පිටිය තුළ ප්‍රදර්ශනය කිරීමට උත්සුක වන ආකාරය විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. අප බලමු. ඒ ලකුණු 4ක් හැටියටයි සංඥා කළේ අපගේ හිතවතා සහෘද විනිසුරු ක්‍රිෂාන්ත නායක විනිශ්චයකාරතුමාන්.
අවුද විකට් අතෙන් වර සාර්ථක පන්දුවක් ඉබ කළේ පිත්ත පරාජයට පත් කරමින් විකට් රකින්න අතට පන්දුව ඇදී ගියේ පන්දුවේ වේගය හොඳ වේග දෝලනයක් දක්නට ලැබුණා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරනවා නම් ස්පීඩ් ඕසලේෂන් ලෙස සඳහන් කළ හැකි ඉතාමත්ම විශිෂ්ට වේග දෝලනයක් සහිතව පන්දුව යොමු කළේ පිටිකරුවා පිටිකරන අන්තය තුල පිත්ත හසුරුවන මොහොතේ සාර්ථක පන්දුවක් ලකුණු 2යි බුදු ලකුණු සංඛ්‍යාව දෙවෙනවා රයිට් ආම් රවුන්ඩ් විකට් අතෙන් එවර සාර්ථක පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් අනර්ග පන්දුවාරියක ආරම්භය සනාථ කරමින් සිටින්නේ උමර් අලි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දැන් ක්‍රියාත්මක කළ පන්දු තුනම අති විශිෂ්ට පන්දු තුනක් දෙබර ක්‍රීඩාංගණයේ හිටපොතුනේ අප බලමු මෙහි සිටින ධනුෂ්ව එක් අන්තයක විශේෂයෙන්ම රඳවා ගනිමින් මේ පන්දුවාරිය ක්‍රියාත්මක කරන අලි සාර්ථක පන්දුවාරියක් ඔහුට ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබේද යන්න ගයිතුම කරනවා මිලක පන්දුව ෆුල් ටොස් පන්දුවකට පාරක් කෙල්ල කරනවා පන්දුව තරමක් වයිඩ් ලොංග් ඔෆ් කලාපයේ දෙසට මාර නැදී යන්නේ ලකුණු සමග දැඹුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් ලකුණු 3යි බුදු ලකුණු සංඛ්‍යාව පන්දුවට පහර දීමේ වේගය මැනවින් පවත්වාගෙන වේගයෙන් ලකුණු රැස් කිරීමේ ක්‍රියාවලිය තුළ පිටිකරුවන් දෙදෙනා වේගවත් ක්‍රියාවලියට අනුව අනුගත වන්නට උත්සාහයක නියැලෙන්නේ ලකුණු රැස් කිරීමේදී අප බලමු හැකියාවක් උදා වේවිද උමර් අලිගේ පන්දුවාරිය තුළ පිටිකරුවන් දෙපළට සාර්ථක ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට දිවෙනවා පන්දුවක් ඉව කරන්නට එවර හොත පන්දුවක් ඉතාමත්ම වේගයෙන් යොමු කළ පන්දුවක් විශිෂ්ට පන්දුවක් මේ අංක 55 ජේසියට හිමිකම් කියන උමර් අලි එවර වයිට් පන්දුවක් ඉව කළා පන්දු කරණයට ලකුව පන්දුවක් ලකුණු 3යි බුදු ලකුණු සංඛ්‍යාව පිට පරාජයට පත් කරමින් පිටිකරුවා විශේෂයෙන්ම පිටිකරණයේ නියැලෙන විට පන්දු යවන්නා මාතුට විශේෂත්වයේ පන්දු යවන්නාගේ පිටිකරුවාව හොඳින් ඇනලයිස් කරමින් පන්දු යවිබේ කාර්යයේ නියැලෙන ආකාරය දක්නට ලැබෙනවා සුදානම් පන්දුවාරිය අවසන් පන්දුව රයිට් ආම් ඔබ ද විකට් අතෙන් ඊළඟ පන්දුවටක් පාරක් කෙල කිරීමට උත්සාහ කළේ අසාර්ථක වාරියේ නෑ විනාඩි 4ක් ඇතුළත මුල්ම පන්දුවාරිය නිවාවට පත් කරනවා තරමක් ෂොට් ෆයිල් එක කලාපීට පන්දුව ඇදී ගියේ අවසන් පන්දුවට පන්දු පහරක් කෙල කිරීමට උත්සාහ දැරුවාමත් පිටිකරුවා ඉඩකඩ නෑ ලකුණු 3යි ප්‍රථම පන්දුවාරිය නිවාව දකින විට දැන් පන්දු 18ක් තුර ලකුණු 54ක් ලබා ගත යුතුයි ටාර්ගට් ජය ගන්නට පන්දුවාරියක් තුල 6 පහරවල් 3ක අවශ්‍යතාවය පිටිකරුවන් ලබා ගැනීමට සමත්කම් දැක්වුවහොත් විශේෂයෙන්ම පන්දු 18ක් තුල ලකුණු 54 ලබා ගැනීම සාර්ථක ලකුණු පුවරුවක් බවට වර්ධනය කර ගනිමින් ඉදිරියට රැගෙන යාමට හැකියාවක් උදා වෙවි ලකුණු 3යි බුදු ලකුණු සංඛ්‍යාව ප්‍රථම පන්දුවාරිය නිවාව දකින විට වේලාව විනාඩි 4යි තපර 40ක් අත තිබෙනවා මේ වන විට ඉක්මනින්ම අවසන් පන්දුවාර 3 ක්‍රියාත්මක කළ සුදානම් වාරේ දිවෙනවා රයිට් ආම් ඕවර් ද විකට් අතෙන් එවර අවුට් ස්විගර් පන්දුව පිටත දෝලනය සාර්ථකව දක්නට ලැබුණා පිත්ත පරාජයට පත් කරමින් පන්දුව මැනවින් යොමු කළේ යඬුව ප්‍රථම පන්දුවාරය තුල පිටිකරුවන්ව පාලනයකට නතු කර ගනිමින් පන්දු යැවීමේදී සක්‍රීය පන්දු යැවීමක් පිටිකරුවන් එක් අන්තයක පිටිකරුවන් දෙපළම එක් අන්තයක විටක රඳවමින් අක්‍රීය තත්වයට පත් කරන පන්දුවාරියක් උමර් අලිගෙන් දක්නට ලැබුණා. එහි අඛණ්ඩ බව ඉදිරියට රැගෙන යන පන්දු යානා උමර් සෆුවාන් මැනවින් එකී පන්දුවාරිය දැන් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබෙනවා. එවර පුල් පහරක් එල්ල කරනවා ඩීප් ස්පාලේ කලාපයෙන් උඩ පන්දුවක් ලෙස ඇදී ගියේ සාර්ථක වන්නේ නැහැ. කෙසේ වෙතත් තවත් එක් ලකුණක් ලකුණු පුවර එකතු කර ගන්නවා ලකුණු දෙකක් ලබා ගැනීමට සමත්කම් දක්වනවා මන්ද පසු ආවරණය දක්නට ලැබුණේ නැහැ පන්දුව බාර කිරීමේදී පන්දු රකින්න පන්දුව බාර කිරීමත් සමග තමාගේ කණ්ඩායම නියෝජනය කරන පන්දු රකින්නන් විශේෂයෙන්ම ඒ කලාපවල රැඳී සිටිනවාද යන්න තරමක් අවබෝධයක් සහිතව පන්දුව බාර කළ යුතුයි එසේ නොවන්නට නිර්පරාදී 22 ලකුණු ප්‍රතිවාදී කණ්ඩායමට පූජා කිරීමට සිදු වේවි යනුව ලකුණු 5යි බුදු ලකුණු සංඛ්‍යාව ධනුෂ් නැවත සූදානම් සිය සීමාවේ සිට පන්දුව පිළිගන්නට නවීත් නන්ස්රායිකාන්තය තුළ රැඳී සිටින්නේ ඔවර් සෆුවාන් දිවෙනවා මේ පන්දුවාරිය තුන්වර පන්දුව එබ කරන්නට එවර පුල් පහර එල්ල කරනවා ටීප් මේට් විකට් කලාපයෙන් ලකුණු 6ක් එකතු කර ගන්නවා දැන් මේ පිටිකරුවා සක්‍රිය වුවහොත් සිටුවන්නට උන්ට හැකියාවක් උදා නොවේවි පිටිකරුවාගේ සක්‍රීය ක්‍රීඩා විලාශය ක්‍රීඩා පිටිය තුළ සක්‍රීය පිටිකරණයක් බවට පත් වුවොත් දැන් සමස්ත ලකුණු පුවරුව ලකුණු 11යි මේ පන්දුවාරිය දැන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ උමර් සෆුවාන් තරමක් ප්‍රහාරයට ලක්වීමත් සමග මම විශ්වාස කරනවා පන්දු යැවීමේ ශිල්පීය උපක්‍රමය සැලසුමකට අඩුව වෙනස් කරාවි කියා මේ පිටිකරුවාව දවා ගන්නට බලමු කුමකින් සිදු කරාවිද යන්න දිවෙනවා උමර් සෆුවාන් රයිට් ආම් ඔබ ද විකට් අතෙන් වරක් පහරක් එල්ල කරනවා පන්දුව ස්ථානගත කරනවා ස්වීපර් කවර් දිසට වානට එක ලකුණු සාර්ථකයි වේගයෙන් දෙවන ලකුණු උත්සාහය කෙසේ වෙතත් ඉඩකඩ නැහැ ලකුණු 12යි සමස්ත ලකුණු පුවරුව ලකුණු 12ක් ලබාගෙන බීමඩ විට පන්දුවට පහර දෙමින් සිටින 2019 ආදී ශිෂ්‍ය කණ්ඩායම මන්ද 2019 ඒ වසරවල ඔවුන්ගේ ප්‍රධාන කණ්ඩායම විශේෂයෙන්ම චිත්‍රාංකනය කර තිබෙනවා තරග සංවිධානය කරන සංවිධායකවරුන්ට පැහැදිලිව දැකබලා ගැනීමේ අරමුණින් දැබර ක්‍රීඩාංගණයේ හිටපොතුනි මන්ද ඔවුන්ගේ වසර ලෙස චිත්‍රාංකනය කරන විට ඩ්‍රෝ සිස්ටම් ක්‍රියාවලිය තුළ අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි වසර අනුව ඔවුන් තරග කරන්නේ ප්‍රතිවාදී සමග සියලුම ක්‍රීඩකයන් යතර වාරිය පාරක් එල්ල කරනවා ආකර්ෂණීය පොල් පහරක් පසු පාදයට පැමිණ මේ වබත හුරුවමත් වේදිකාරුවා දැන් ක්‍රීඩා පිටිය තුළ සාර්ථකව ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබෙනවා
එකට ලක්ව තිබෙනවා. නවී ධනුෂ් උසාගයෝගේ සාර්ථක වනවා සමගම සුදානම් පන්දුවාරයේ අවසන් පන්දුව යොමු කරන්නට දිවෙනවා. ඔබට සපුවා නවීද් හවුවේ පන්දුවක් කිබ කරන්නට නවීද් සුදානම් පන්දුව පිළිගන්නට එයාතර වාරී වේගයෙන් පහරක් කෙල කිරීමට උත්සාහ කළේ ස්ලොප් ස්වීප් පහරකට උත්සාහය ෂොට් මිඩ් විකට් කලාපයේ දෙසට පන්දුව ලකුණු අස්සවක පන්දුවාර දෙකක් අවසන් ලකුණු 19යි පන්දුවාර දෙකක නිමාව දකින විට ලකුණු 19ක් ලබාගෙන 2019 කණ්ඩායම ලකුණු 19යි පන්දුවාර දෙකක නිමාව දකින විට පන්දු 12ක් තුළ ලකුණු 38ක් ලබා ගත යුතුයි මේ පන්දුවාරය තුළ අතිශයින්ම තරගය වෙනස් කරන ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුයි විනාඩි 9ක් අත වී තිබෙනවා තවත් විනාඩි 6ක් ඇතුළත පන්දුවාර ද්විත්වය ක්‍රියාත්මක කළ යුතුයි හැකිතාක් ඉක්මනින් මන්ද මේ තරග මාලාව සියලු දේ හැකි ඉක්මනින්ම ඉදිරියට රැගෙන යා යුතුයි මන්ද හැකිතා කියන වදන අපිට නිතරම භාවිතා කිරීමට සිදු වේවි තරග අධීක්ෂණ කටයුතු ඔබගේ සහෘද හිතවතා ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු අද දිනේ ප්‍රධාන තාරක තීරකවරයෙකු ලෙස කටයුතු කරන සමිත් සුරංගද සිල්වා විනිශ්චයකාරතුමාන් ප්‍රධාන තාරක තීරකවරයෙකු ලෙස කටයුතු කරනවා අපි තාරක මාලාව පුරාවටම ඉවර හොඳ පන්දුවක් ඉන්සයිඩ් HV පන්දුව විකට් රකින්න ආදෙසට ඉවර එක ලකුණ සාර්ථකයි ලකුණ සමග ලකුණු 20 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් විතරග මාලාවේ තුන්වන තරගය තුල අප රැඳී සිටින්නේ අද දිනයට නියමිත තරග 6ක් සම්පූර්ණයෙන්ම නිමාවට පත් කළ යුතුයි තරග සංවිධායකවරුන් වේලාව මේ වන විට පස්වරු 3 පසු වී විනාඩි 58ක් ගත වී තිබෙනවා තව පැය දෙකක් වෙනි කාලයක් තුළ තරග දෙකක් මේ ප්‍රධාන අර්ධයත් ඉනතුරුව තරග දෙකක් ක්‍රියාත්මක කළ යුතුයි එවිට මේ තරග මාලාවේ ප්‍රථම දිනය තුළ නිමාවට පත් කරන තරග සාර්ථක වේවි කියා විශ්වාස කරනවා තරග නිමාවට පත් කිරීම සමග වර උඩ පාන්දුව සුරකිවරක ගන්නවා දයාබර කනාඩෝඩි හිතවතුනි එයාඩුව උඩ පාන්දුව රැක ගන්නවා පැය දෙකක් වෙනි කෙටි කාලයක් පමණයි අපිට දැන් ඉතිරිව තිබෙන්නේ ඒ කාලය හොඳින් මැනේජ් කරගනිමින් විශේෂයෙන්ම සිසු තරගත් ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතු වගේ සංවිධායක මණ්ඩලය දැනුවත් කරනවා මන්ද මේ තුන්වන තරගය අවබෙදිරියේ ක්‍රියාත්මක වන්නේ තවත් තරග තුනක් සම්පූර්ණයෙන්ම මේ තරගයේ අනතුරුව තවත් සම්පූර්ණ තරග තුනක් නිමාවට පත් කළ යුතුයි එයාබර කනාඩෝඩි හිතවතුනි මේ තරගයේ අනතුරුව 1998 99 යන කණ්ඩායම් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ප්‍රපන්දුව නතර කර ගන්නවා සාර්ථකව අප බලමු ඩිරෙක්ටරේට් ආකාරයෙන් දුවා තියදී අපි උත්සාහ කළේ සාර්ථක වාඩේ නැහැ. පන්දුව තරමක් ෂෝට් එක්ස්ට්‍රා කවර් දෙසට වාඩට ඇදී ගියේ. එසේ වෙතත් ලකුණ සම්පූර්ණයි. එම ලකුණ සමග ලකුණු 21 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්. නුස්කි පන්දු යවි මේ කාර්යයේ නියැලෙන්නේ. උපන්දු තුනක් යොමු කර තිබෙනවා නුස්කි. සුදානම් පන්දු වාරියේ සිවන පන්දුව යොමු කරන්නට. නවීත් පන්දුව පිළිගන්නට සුදානම් වානේ. හොඳ පන්දුවක්. ලොකෝල් එකට පන්දුව යොමු කරනවා සාර්ථක පන්දුවක්. ඒ ආරම්භය මේ පන්දුව තුල යොමු කරනවා සමගම අති විශිෂ්ට ආරම්භයක් එකී පන්දුව තුල දක්නට ලැබුණේ සාර්ථක පන්දුවක් යොමු කරනවා සමගම ඉඩකඩ නැහැ අඩුව කාලයක් සමග ගැටෙන ප්‍රධාන තරග මාලාවක් බවට පත්ව තිබෙනවා මුල් දිනය තුළ අඩුව තුන්වන තරගයේ දෙවන අට තුල අපරාධයේ සිටිනේ ලකුණු 21යි බුඩ ලකුණු සංඛ්‍යාව සුදානම් මේ පන්දුවාරියේ පස්වන පන්දුව යොමු කරන්නට හොඳ පන්දුවක් පෙර පන්දුව ඔබට මතක ඇති යෝකලෙන්ති යොමු කරන ආකාරය මේ පන්දුවත් විශේෂයෙන්ම සාර්ථකව යෝකලෙන්ති සිත් නැතහොත් බ්ලොක් හෝල් අවසන් පන්දුව යොමු කරන්නට සුදානම් වාඩේ නුස්කි ඔහුගේ පන්දුවාරිය තුළ ඔහු කඩුළු දෙකක් විදහෙළියබට සමත්කම් දක්වා තිබෙනවා විශේෂයෙන්ම දැන් පන්දු පහක් පමණයි නුස්කි ක්‍රියාත්මක කර තිබෙන්නේ ඔහු ලකුණු දෙකක් පමණයි ලබා දී තිබෙන්නේ ලකුණු දෙක තුළ ඔහු විශේෂයෙන්ම කඩුළු දෙකක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා එයයි විශේෂත්වය ඔහුගේ පන්දුවාරිය තුළ එයාබර ක්‍රීඩාංගණයේ හිටපොතුනේ සුදානම් ඊළඟ පන්දුව යොමු කරන්නට නුස්කි හතා භාවුවේ පන්දුවක් යොමු කරන්නට මේ පන්දුවාරිය අවසන් පන්දුව right arm round විකට හාතියෙන් කෙටි පියවර අනුගමනය කරමින් යාතර වාරියේ පාරක් එල්ල කරනවා බලමුඩ පාදුව සුරැකීම රැක ගන්නවා දිනේ පන්දු රැකීම one of the stunning catch රාශිය තුඩ පන්දුව රැක ගන්නවා ආරකඩ උත්සාහය කෙසේ වෙතත් පිටිකරුවා අසාර්ථකත්වයට පත් වෙනවා. මෙයාබර කිනාඩෝඩි හිතපොතුනි පන්දු රකින්න උඩ පන්දුව රැ ගන්නවා සමගම යරුවනාවක පිටිකරුවා අනන්ස්රායි කාන්තියට සමාද වානේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි විකට් 3යි. ආර්ෂාද් අවසන් පන්දු වාරිය ක්‍රියාත්මක විතරගය ජයගන්නට 2019 යාතී ශිෂ්‍ය කණ්ඩායම ඔබ බලමු ෆයිසාන්ට හැකියාවක් උදා වේවිද අවසන් පන්දු වාරිය තුල වේගවත් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට උල්ප පන්දුවටම පහරක් එල්ල කරනවා පන්දුව ස්ථානගත කරනවා සාර්ථකව කෙසේ වෙතත් ඒ ලකුණු දෙකක් හැරියට සංඛ්‍යා කළේ නිපන්දුවක් සමග ලකුණු 3ක් පන්දුවකින් තොරව ලකුණු 3ක් ලකුණු පුවරුවට එකතු වුණේ
ලකුණු 3ක් සමග ලකුණු 24යි. දැන් පන්දු 6ක් තුළ ලකුණු 33ක් ලබා ගත යුතුයි තාරකය ජය ගන්නට නැති වෙනවා. අර්ෂාත් සිය සීමාවේ සිට ඊළඟ පන්දුව යොමු කරන්නේ රයිට් ආම් බ්‍රවුන් විකට් අතෙන්. ප්‍රවයිට් පන්දුවක් හැරියට සංග්‍රහ කරනවා හසන්ත විනිශ්චයකාරතුමන්. ලකුණු 25යි මුල ලකුණු සංඛ්‍යාව. පන්දු 6යි ලකුණු 32යි. වේලාව ගත වෙමින් තිබෙනවා විනාඩි 11යි තප්පර 40ක්. ඉක්මනින්ම පන්දු වාරිය ක්‍රියාත්මක කළ යුතුයි. අයිතුබ කරනවා. ඒ අතර වාරියේ ෆුල් ටොස් පන්දුවට ආකර්ෂණීය ලොෆ්ටඩ් ඔන් රයිට් පහර ලොංග ඔන් කලාපයේ ස්ථානගත කරනවා මේ දකුණත් වේදිකාරුවා. පන්ද අවසන් පන්දු වාරිය තුල පන්දු 6ක් තුල ලකුණු 36ක් අවශ්‍ය වී තිබුණේ. මුල් පන්දු කිහිපය මේ පන්දු යොමු කරන කෙඩක අතිරේක ලකුණු ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන්නා. දැන් නීති අනුකූල පන්දු යොමු කරනවා සමගම පිටිකාරුවා ලොෆ්ටඩ් ඔන් රයිට් පහර ලොංග ඔන් කලාපයේ ස්ථානගත කළේ. ඒ අනුව ලකුණු 31යි විකට් 3යි පන්දුවට පහර දෙන කණ්ඩායම. එවරත් ලොෆුල් ටොස් පන්දුවක් යොමු කළේ උඩ පන්දුව සුරැක ඉවරක ගන්නවා විකට් රකින්න කෙඩකයා. දකුණත් වේදිකාරුවා කෙඩා පිටියේ නිමත් වගේ. ඒ අනුව ලකුණු 31යි විකට් 4යි පන්දුවට පහර දෙන 2019 ඕලෙවල් බැච් කණ්ඩායම. අද පෙරවල නලිම් හාජියාර් ක්‍රීඩා පිටිය විශේෂීය ක්‍රීඩා පිටියක් ලංකීය සැහැල්ලු පන්දුව තුළ සියලු දෙනා විශේෂයෙන්ම වැළඳගත් ක්‍රීඩා පිටියක් මම විටක දුටුවා. විශේෂයෙන්ම ප්‍රදර්ශනාත්මක තරගයක් මේ ක්‍රීඩා පිටිය තුළ පැවැත්වූ ආකාරය වෙනස් වලක්ඥා ක්‍රීඩකයන් එකතු කර ගන්නමින් අපූර්වවට මේ ක්‍රීඩා පිටිය වර්ණවත් කරමින් එහි ප්‍රධාන විස්තර විචාරකවරයා ලෙස සම්බන්ධ වූයේ ඔබගේ අග්‍රගණ්‍ය හඩ පෞරුෂය නන්බඩ් පාකිරාජ් මහතා. එතරම් ආකර්ෂණයක් දිනාගත් ක්‍රීඩා පිටියක් බේරුවල නලිම් හාජියාර් ක්‍රීඩා පිටිය. ඉවර සාර්ථක වාඩි නෑ පන්දුව ෂොට් තර්ඩ් මෑන් කලාපයට එක ලකුණ ලබා ගන්නවා. කෙසේ වෙතත් දැන් තරමක් තරගය 2018 කණ්ඩායම දෙසට ඔවුන් අතු කර ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු දැන් ක්‍රමක්‍රමයෙන් ජයග්‍රහණය නැවති ප්‍රතිඵලය උන් සාධනීය දිශානතියකට රැගෙන යාමට සමත්කම් දක්වා තිබෙන කණ්ඩායමක් බවට පත්ව තිබෙන්නේ. ඒ අඹර කෙනාඩෝඩේ හිටපොදුනේ. දැන් පන්දු 3යි ලකුණු 25යි ජයග්‍රාහී ඉලක්කය. වරත් පහරක් එල්ල කරනවා. පුල් පහරකට උත්සාහ කළේ පන්දුව නතර කර ගන්නවා. මිඩ් විකට් කලාපයේ සිට එක ලකුණ සාර්ථකයි. දැන් පන්දු 2යි ලකුණු 24යි තරමක් අසීරු කාර්යයක් පන්දු දෙකක් තුල ලකුණු 24ක් ලබා ගැනීම. ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන සම්මත ක්‍රියාවලියට අනුව පන්දු දෙකක් තුල ලකුණු 24ක් ලබා ගැනීම තරමක් අසීරු කාර්යයක්. අර්ෂත් දැන් සුදානම් සිය පන්දු වාරියේ පස්වන පන්දු යොමු කරන්නට ලකුණු 33යි. මුළු ලකුණු සංඛ්‍යාව විකට් 4ක් විද වැටී තිබෙනවා. උමර් ෂියාම් පන්දුව පිළිගන්නට සූදානම්. පහරක් එල්ල කරනවා උමර් ෂියාම්. උඩ පන්දුව රැක ගන්න ඉඩ කරන ඩීප් එක්ස්ට්‍රා කවර් දෙසින් පන්දුව ස්ථානගත කළේ. ලකුණු දෙකක් හැරියටයි සංග්‍රහ කළේ ඔන්ෆීල්ඩ් හි ප්‍රධාන විනිශ්චයකාරතුමන්. අවසන් පන්දුව ක්‍රියාත්මක කළ යුතුයි අර්ෂාත්. ලකුණු 35යි විකට් 4යි බිබඩ විට විනාඩි 14යි තප්පර 15කුත් ගත වී තිබෙනවා. කාලයක් ක්‍රමක්‍රමයෙන් ගත වී තිබෙන මොහොතේ පන්දු වාරියේ අවසන් පන්දුව යොමු කරන්නට අර්ෂාත් රයිට් ආම් ඕවර් ද විකට් අන්තයේ ගයිතුබ කරනවා. හොඳ පන්දුවක් ඉන්සයිඩ් HV පන්දුව විකට් රකින්නාගේ පිටුපස කලාපයේ දෙසට. යනුව දුවාතිය ඩැවි ඇවකට හසු කර ගන්නවා. තරගය ජය ගන්නවා 2018 ආදී ශිෂ්‍ය කණ්ඩායම 2019